2020 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල 17 වෙනි ගැටලුව මේ ගැටලුව ඉදිරිපත් කරලා තියෙන්නේ වෙළඳපොළ ව්‍යුහයන්. වෙළඳපොළ ව්‍යුහයන් කියන විෂය ඒකකය තුලින් කතිපයාධිකාරී වෙළඳපොළක අවශ්‍යම ලක්ෂණයක් වනුයේ පහත සඳහන් කවරක්ද? කතිපයාධිකාරී වෙළඳපොළක අවශ්‍යම ලක්ෂණය. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ලක්ෂණය මොකක්ද කියලා යහන්නේ. අපි කතිපයාධිකාරී වෙළඳපොළක් නැත්නම් වෙළඳපොළ ස්වභාවයක් විදිහට හඳුන්වන්නේ සමජාතීය හෝ ප්‍රභේදිත භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන සමජාතීය හෝ ප්‍රභේදිත භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාණ ස්වරූපයේ ආයතන සුළු ප්‍රමාණයක්. නැත්නම් අතලොස්සක් පවතින වෙළඳපොළ ස්වභාවයන් තමයි කතිපයාධිකාරී වෙළඳපොළ ස්වභාවයක් කියන්නේ. එතකොට සමජාතීය සහ ප්‍රභේදිත භාණ්ඩ තමයි නිෂ්පාදනය කරන්නේ යාලා. ඒක මූලික වශයෙන්ම පවතින ඕන කොන්දේසිය තමයි ඒ අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරන මහා පරිමාණ ස්වරූපයේ ආයතන අතලොස්සක් සුළු ප්‍රමාණයක් තමයි තියෙන්න ඕනේ. එහෙම තියනවා නම් තමයි මේ භාණ්ඩ සම්බන්ධයෙන් වෙළඳපොළ ස්වභාවය කතිපයාධිකාරී එකක් විදිහට අපි හඳුනගන්නේ. එතකොට මේකේ මූලිකම ලක්ෂණය තමයි මහා පරිමාණ ස්වරූපයේ නිෂ්පාදකයන් අතලොස්සක් සිටීම. ඉතින් මේ පිළිතුර තමයි අපි නිවැරදි පිළිතුර විදිහට ගන්න ඕනේ. අපි බලමු පිළිතුරු ටික. පළවෙනි පිළිතුර තියෙනවා වෙළඳපොළ අබාධ ප්‍රවේශ සහ අබාධ පිටවීම. අබාධ නෙමෙයි අතරම බාධාකාරී. ආයතන අතලොස්සක් නේ තියෙන්නේ. ඒකට පළවෙනි පිළිතුර අපිට ගන්න බෑ. දෙවෙනි එක තියෙනවා මහා පරිමාණ නිෂ්පාදකයන් අතලොස්සක් සිටීම. මහා පරිමාණ නිෂ්පාදකයන් අතලොස්සක් සිටීම කියන දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ. ඒවා ලොකු දේවල් නෙමෙයි. තීරිය පොඩ්ඩක් මතක තියනවා නම් කරගන්න පුළුවන්.